හායි මං අද ගෙනාවේ මගේ හවස්වරුව. අද හවස්වරුව කොහොමද ගත වුනේ කියලා, මං මොනවද හවසට කරන්න කියලා. ඉතින් මේ දවස්වල නම් අපිට උණ හැදිලා ඉඳියේ මේ හොඳටම උණ හැදිලා ඉඳියේ දෙන්නටම, මට හස්බන්ඩ්ට දෙන්නටම. ඉතින් රෙදි ගොඩ ගැහිලා තිබ්බා මේ අල්මාරියේ. මං නිකන් දාලා තියෙන්නේ මේ එළියෙන් තියන්නේ නෑ. මං රෙදි කොහොම නවන්න බැරි වුණා ටක් ගාලා ඔබලා හරි දානවා. මොකද මෙහේ දූවිල්ල වැඩි අලුතෙන් ගේ හැදෙන හින්දා. කපරාදු කරලා නැහැනේ. ඒ හින්දා කොහොම හරි ඉතින් මුලින්ම අල්මාරිය තමයි මං හස් කරන්න ගියේ. මොකද මං උදේ ඉඳන් රෙදි හොදලා ගෙවල් හස් කරා. මේ වැඩ පොඩ්ඩයි මං කොහොමත් උදේ වරුවේ කරේ හවසට කරනවා කියලා. ඔය මං හවස එකහමාරට දෙකට වගේ තමයි ගත්තේ ඔය වැඩ ටික කරගන්න. ඔය ඉතින් අල්මාරියේ රාජ්‍ය ඉඳන් මං මේ කියන්නේ අවුස්සගෙන ඉඳියේ. මේ දවස්වල ඉතින් අහෙන් මෙහෙන් බඩු අරගෙන දාලා ඒ ටික කොහොම හරි ඔය ලස්සනට හදාගත්තා. ඊට පස්සේ ඔය දැන් මං හවසට අනිවාර්යෙන් ගේ අතු ගානව නම් ඔක්කොම පිහදානවා. මේ පුටු ඉඳන් මං හැමදේම පිහදානවා. මේ එහෙම තමයි මං අතු ගාන්නේ කොහොම හරි. ඇයි දන්නවද, ගෙයක් සාමාන්‍යයෙන් අලුතෙන් හදනකොට දන්නවා කොහොමද කියලා. කියන්නේ කපරාදුත් කෙරෙන්නේ නැතුව. ඒ හින්දා මේ දූවිල්ල වැඩි. මම දැන් මැරි කරන්න කොට මං අම්මලාටත් කිව්වා මේ ගෙදරට බඩු ගෙනල්ලා තේරුමක් නෑ දැම්ම. මේ මොකද ගේ හැදෙන ගමන් ගෙනාවන් පස්සේ ගේ හැදුවන් පස්සේ ඒ බඩු ඒ විදිහට ලස්සනට තියෙන්නේ නැහැ. මොකද ඒ දූවිල්ල වැදිලා මේ එහෙට මෙහෙට බඩු අදිද්දි මේ ඩැමේජ් වෙලා අපරාදේ. ඒ හින්දා මං කිව්වා ගේ සම්පූර්ණ හැදුවෙන් පස්සේ මම බඩු ගේමු මේ ගෙදරට. අපිට ඕනම බඩු ටික 2-3 විතරක් මේ තියාගමු කියලා. ඉතින් මේ ඇත්තටම මම කරන්ට් බඩු වලට නම් ඇත්තම බයයි. මට පොඩි කාලේ වුණු සිද්ධියක් එක්ක මම පාවිච්චි කරත් මේ ළඟ හස්බන්ඩ් හරි මේ තියාගෙන තමයි ඕවා පාවිච්චි කරන්නේ. ඒ තරම් මං ඒ වුණු දෙයට බයයි. දැන් මගේ අතින් මේ කරන්ට් බඩු නම් කැඩෙන ප්‍රමාණය හොඳටම වැඩි. කොහොම හරි ඔය විදියට ගේ අතු ගානකොට ඔය විදියට දූවිලි පිහ ගන්නවා. මම හැමදාම උදේ හවස දෙකම ඕක කරනවා. ඊට පස්සේ ඉතින් මං උඩ තට්ටුව ඉස්සෙල්ලා උඩ කෑල්ල අතු ගානවා. අතු ගාලා තමයි පල්ලෙහාට යන්නේ. පල්ලෙහා අතු ගාන්න. මේ ඔයාලට පේන්නේ නැති වුණාට ගේ වටේ දූවිල්ල සෑහෙන. කොච්චර හිමින් අතු ගෑවත් එහෙමයි. ඒ තරම් දූවිල්ලත් එනවා. මේ කොහොම හරි ඇත්තම කිව්වොත් මං ඔය සිමෙන්ති ගෙදර බිම දාන සිමෙන්ති වලට මගේ කකුල හොඳටම පැලුණා. මෙහෙ ආව දවසේ ඉඳන් එහෙමයි. එයාට මං කකුල පැලුනේ. ඉතින් ඉන්නවා. මොකද මං ආසයි එහෙම. එයත් එක්ක අලුත් ගෙදරක අලුතින් හදන ගමන් අපේ ගෙදරක ඉන්න ඉතින් ආසයිනේ. නැත්නම් මට ගෙදර ඉන්න පුළුවන් අපේ ගෙදර. එයාට මට දෙන්නටම ඉන්න පුළුවන් මේක හදනකම්. ඒත් ඉතින් එහෙම ඕනේ නෑනේ. ඉතින් ආසයිනේ මෙහෙම ඉන්න නේද? ඔය ඉතින් ගේ අතු ගාලා ඉවරයි. දැන් ওই කුණු ටිකත් මේ මං ගෙන් එළියට කුණු දාන්නේ නැහැ. මං ওই විදිහට එකතු කරලා සාල මැදකින් කොටසකින් එකතු කරලා මං ওই විදිහට කුණු ගිහින් දානවා. කුණු දාන තැනට. ඉතින් හස්බන්ඩ් නම් මං ගේ අතු ගානකන් දර ටික පලනවා. මේ ඔය ටිකක් ආයේ මේ පලනව දර ගෙනල්ලා. මොකද අපේ දර කොටන් වගේ ඒවා ගේන්න ඕන ටිකක් දුරින්. ගේ අවට නැහැ. මේ මං එයා නිවාඩු හැම දවසකම මට ඕනම දේ තමයි දර ටික. මං ගෑස් ලිපේ උයන්න කැමති නෑ ගෑස් වල. ගෑස් තිබුණා මං උණු වතුර විතරයි උණු කරගන්නේ. මේ උයන්නෙම දර ලිපේ. කවුරුත් අකමැති වුණාට මං ඒකට ආසයි. ඔය ඉතින් ආයෙ ටිකක් පලනවා. ටිකක් ඇවිල්ලා ෆෝන් එක බොනවා. එයා ඔහොම තමයි ගෙදර ඉද්දි. ඔය ඉතින් මං දැන් ගේ අස් කරලා හොඳට අතු ගාලා අපේ ඇඳ ඔය අපේ අඩු ඇඳ අපේ ගෙදර ඇඳවල් දෙකක් තිබුණා. එකක් නැන්දම්මට දුන්නා. අපේ පල්ලෙහා ඉන්න එයා. එයාට දුන්නා. මොකද එයාගේ ඇඳ කැඩුනා. ඒ හින්දා අපිට ඇඳි ඇඳවල් දෙකක් අපි දෙන්නට වැඩක් නෑනේ. ඒ හින්දා ඉතින් අපි එක ඇඳක් තියාගෙන එයාට එක ඇඳක් දුන්නා. ඔය උඩ තට්ටුවෙත් ඔය විදියට අස් කරලා අතු ගාගත්තා. ඔන්න ඔය දැන් මම ඔයාලට පෙන්නන්නේ අපේ අලුතෙන් හැදෙන කුස්සිය. ඔය දැන් බඩු ගොඩ ගහගෙන තියෙනවා. ලී ඔය තියෙන උළුහව්, තව උළුහව්, ජනෙල් උළුහව් තවම තියන්න තියෙන ඔය කුස්සියේ උළුහව්. මේ
මේ ගේ හැදෙන විදියත් එක්ක මම ඔයාලට ගේ ප්ලෑන් එකයි ඔක්කොම පෙන්නන්නම් කොහොමද හැදුනේ කොහොමද කියලා. ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක ගේන්නද කියලා ගේ හැදුණු වීඩියෝ එක. ඒ කියන්නේ ගේ ප්ලෑන් එක මම පෙන්නලා ඔයාලට කොහොමද මේක හදන්න ගත්තේ ඒ ටික පෙන්නන්න. ඔයාලා කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඉතින් මම ගේත් අස් කරලා අතු ගාලා ඔක්කොම ඉවරනන් පස්සේ වලන් ටික දවල් මේ කාලා මම වලන් ටික පෙඟෙන්න තිබ්බා. මේ ටික දැන් හොදන්න ගත්තා. ඒ ටිකත් හොදලා හොඳට ඇඟ හොද ගන්නත් ඕන. මොකද වැඩ කර අද රස්නේ හින්දා හොඳටම දාඩිය දාලා ඉන්නේ. මං ඔය බලන් හොදනට වැඩේට තමයි අකමැතිම වැඩේ. එතකොට මං උයන වැඩේටත් මේ එන දවස්වල කැමතුන්නේ නැහැ. කොහොමත් ඉතින් බැන්දෑන් පස්සේ ඉතින් කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැනේ. හැබැයි ඉතින් මං ඔයාලට මේ ඇත්තක් කියන්නද? මම බොරු කියනව නෙමෙයි ඉතින්. ඇත්තක් කියන්නම් මේ මට උයන්න බෑ. ඇත්තම කිව්වොත් උයන්න බැරුව ඉඳියේ. ඒක එයත් දන්නවා ගෙදර අය. ඉතින් හැමෝම දන්නවා. ඉතින් එයාගේ අක්කලා එහෙම මාරම හොඳයි. මට හම්බුණු හොඳම ඇත්තම කිව්වොත් මගේ පවුල අයටත් වඩා එයාගේ පවුල අය මට හොඳයි. ඒ කියන්නේ මගේ පවුල අය හොඳ නෑ කියන නෙමෙයි. ඉතින් මට අර හම්බෙන කියන්නේ වැඩි කරලා ගියන් පස්සේ වෙනස් වෙනවනේ මිනිස්සු. ඒ වුණාට මට එහෙම නෑ. ඇත්තට මට හොඳයි. මේ ඉතින් එයාලා තමයි මට උයන්න පුරුදු කරේ. මේ එයාලා තමයි මුලින්ම ඉව්වේ. ඔන්න ඔය විදිහට මං කුස්සියත් අස් කරගත්තා. මේ කුස්සිය ඉතින් අපේ කුස්සිය අලුතෙන් උඩ හැදෙන හින්දා මම මේ කියන්නේ අපි පොඩියට කුස්සියක් මේ පිටිපස්සෙන් ගේ අනිත් පැත්තෙන් පොඩියට අටවගෙන ඉන්නවා. මොකද තේරුමක් නැහැ. එතන ඉතින් තවත් එළියෙන් කුස්සියක් අරගෙන තේරුමක් නැහැ. උඩ හැදෙන නිසා අපිට දැනට ඕන බඩු ටික අරගෙන ඕන බඩු ටික තියාගෙන දැනට ඒ පැත්තෙන් හදාගෙන තියෙනවා. මේ මම කොහොමත් මේ ඒ කියන්නේ කුස්සිය අලුතෙන් උඩ හැදුනන් පස්සේ මම ඔයාලට හදන පෙන්නන්න මම බඩු ගන්නෙ කොහොමද කුස්සියට අවශ්‍ය දේවල් මම ඔයාලට පෙන්නන්න. ඉතින් හස්බන්ඩ් දර ටික පාලා ඉවර වුණාන් පස්සේ මම කරන වැඩේ ඔය ටික කොහොම හරි මේ කුස්සියට දාගන්නවා. මොකද වහින්න ගත්තොත් කියන්න බෑ. හොඳටම අවුව නිසා වහින්න ගන්න පුළුවන් නිසා මම ඔය ටික කුස්සියට දාගන්නවා. මේ මම ලිප ළඟින්ම අඩු කරගන්නවා. මොකද මට එතකොට ටක් ගාලා ගත්තා පත්තු කරා උයන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මං දර ටික අඩු කරගෙන තියාගන්නවා. මේ දර ඉක්මනට ඉවර වෙනවා. මොකද තුන් වේලම උයන්න ගත්තා කියන්නේ දර වලින් දර ටික ඉක්මනට ඉවර වෙනවා. මේ ඕ හොඳට වේලිච්ච හින්දා අර ඉක්මනට පත්තු වෙනවත් එක්ක මේ දර ටිකත් දාලා පස්සේ කුස්සියත් අස් කරලා ඉවරයි නිසා මට දැන් තියෙන්නේ ඉතින් ඇඟ හොද ගන්න රෙද් ටික අරගෙන ඇඟ හොද ගන්න. ඔය අතරේ හස්බන්ඩ් වතුර දාලා ආවා මෝටරේ ගහලා ආවා. මේ එතකොට ඇඟ හොදද්දි ඒක ෂේප් වෙන හින්දා මම ඔයාලට කියන්නම් ඒ කියන්නේ කොහොමද අපේ මේ අලුතෙන් හැදෙන ගේ හැදෙන්නේ කියලා මම ඔයාලට කලින් කිව්වනේ. මම ඔයාලට මේ ගෙදර ප්ලෑන් එක පෙන්නන්නම්. එතකොට ඔයාලට කෙනෙකුට ඒක ආදර්ශයක් වෙයි කියලා හිතෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් දර ටිකත් ඔය විදියට තියාගත්තා. ඊට පස්සේ මම දැන් රෙදි ගන්න යන්න ඕන. රෙදි කන්දක් මම හේදුවා. ඇයි කියනවනම් මම ඔයාලට කිව්වා මට හොඳට මුණ හැදෙනදී මට හස්බන්ඩ්ට දෙන්නට. ඉතින් දෙන්නගේ රෙදි ගොඩ ගැහිලා ඊට පස්සේ අපි ඉඩම ගියා. ඉඩම ගියා කියන්නේ ඉතින් එතන රෙදි තියෙනවනේ. ඉතින් මේ ඉඩමේ දළු කඩනකොට අඳින ඇඳුනුයි අඳන් යන ඇඳුනුයි ඔක්කොම ඒවත් මං අද උදේ තමයි හේදුවේ. මොකද ඊයේ ඇවිල්ලා හොදන්න වෙලාවක් තිබුණේ නැහැ. ඊයේ අපි ඉඩමේ දළුත් කඩලා නෙලලත් තමයි ආවේ. මොකද පෝර දාන්න ඕන හින්දා. මේ කොහොම හරි අද පෝර ආවා. මම පෝර ආපු වීඩියෝ එකක් කරා. මම ඒක මේකට ඇඩ් කරලා නෑ. ඇත්තම කිව්වොත් මම ඒක දාලා නැහැ මේකට. මම ඔයාලට පෙන්නන්නම් පෝර කොහොමද දාන්නේ. සමහරව නම් දන්නවා. ඉතින් තේ ඉඩම් තියන අය ඔන්න ඔය විදිහට ඉතින් රෙද් ටිකත් මම ගෙනාවා. රෙද් ටික නවන්නේ නම් රෑට. දැන් ඉතින් මම ඔක්කොම වැඩ ඉවර කළා. ඇඟ හොද ගන්න යනවා. ඇඟ හොදගෙන ඇවිල්ලා මගේ ස්කින් කෙයා ටිකත් කරලා කොණ්ඩෙත් පීරනවා. පීරලා යන්න ඕන. තේ ටිකක් බොන්නත් ඕන. ඉතින් මහන්සි වැඩ කළා. ඔය පොඩි වැඩක් කරාම මට හරි මහන්සියි ළමයි. මොකද මගේ මේ චූටි ඇඟටනේ ඔය ඔක්කොම වැඩ කරන්න එපා නේද?
කොහොම තමයි ගයිස් දුකයි. දුක නෑ ඇත්තටම සතුටුයි. මං එයා එක්ක ඉන්න හැම පොඩි වෙලාවකටම සතුටුයි. තමන් මෙහෙ ආව දවසේ ඉඳන් ඉන්නේ. ඉතින් ගෙදර ඉඳපුට වඩා සතුටින් කිව්වොත් හරි. මොකද මොන කියන්නේ ආදරය කරන කෙනා ළඟ ඉන්න එක කොච්චර සතුටක්ද කියලා ඉතින් දන්නවනේ ඉතින්. ඉතින් ඔය විදියට මං ඔය ටිකත් කරලා මේ අද මම නෑවේ නෑ. ඊට පස්සේ හයි ඇයි ඇඟ හෙදුවේ කියලා. එහෙම නෙමෙයි ඉතින්. නෑවේ නෑ කියන්නේ මෙහෙම මං දවසක් ඇර දවසක් තමයි නාන්නේ. මොකද මං පොඩි කාලේ කියන්නේ මං ඉස්කෝලේ යන කාලේ මගේ කොණ්ඩේ ගොඩක් දිගයි. මම හැමදාම ක්ලාස් යන හින්දා හවසට ඉස්කෝලේ ඇරිච්ච ආපු ගමන්ම නානවා. ගෙදර ඉන්න හැම දවසකත් එහෙම ෂැම්පු කරලා නානවා. එතකොට කොණ්ඩේ යන ප්‍රමාණය වැඩි වුණා මගේ. ඉතින් දැන් ඒක හිතාගෙන ඉන්නවා දැන් නම් මේ කොණ්ඩේ යවා ගන්න නැහැ. මොකද මං කොණ්ඩේ කොට්ටටම කපලා ඉඳියේ. කපලා ওই මාස කොහොම හරි 9ක් අඩු කාලෙකින් මට අග්ගාලා කොණ්ඩේ වවා ගත්තා. මොකද හොඳටම මේ හෙම්බත් වුණා කොණ්ඩේ කොට ඉඳලා දුකයි. ඉතින් කොණ්ඩේ නෑ දිග නෑ මගේ දිග නෑ කියලා එහෙම හිතෙනවනේ ඉතින්. එතකොට ඉතින් මං හොඳ තෙල් එකක් මට හම්බුණා. මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. කැමති නම් කියන්න ඒ වීඩියෝ එක ගේන්නද කියලා. මේ මං තෙල් ඔයිල් ගාන කියන්නේ ඔයිල් කරනකොට ඔයිල් මසාජ් කරනකොට විතරයි මම නාන්නේ. ඒ දවසට නාන්නේ. උදේ ගානවා සමහර දවස් රෑ ගාලා මම ඊට පහුවෙන්දා හවසට වගේ නානවා දවල්ට හෝ හවසට. මේ ඒ වගේ දවසක් ඇර තමයි දවසක් නාන්නේ. මේ නැති වුණාන් පස්සේ ඉතින් ඇඟ හොදනවා. ඉතින් ඔය අද හොඳට ඇඟ හොදලා මේ යන්න ඕන මල් වලට වතුර දාන්න ඕන. මොකද මට ගොඩාක් දවසකින් වතුර දාන්න බැරි වුණා. ලෙඩ වුණාන් පස්සේ වතුර දාන්න උන්නේ නැහැ. මේ වැස්සා ඔයාලා දන්නවනේ ගම් වතුරක් ගැලුවා. ආයි දුක්කම දේ වුණා. මම ඒ ගැනම කතා කරන්නවත් කැමති නැහැ. මම වීඩියෝ එකක් බලන හැම පාරම අඬනවා. ඒ තරම් මට ජීවිතේ එපා වෙන මොහොතක් තමයි ඒක. මොකද අපි කොච්චර හම්බ කරත් තේරුමක් එන හම්බ කරලා ඉඳියත් මේ කොයි වෙලේ අපිට ජීවිතේ යන්න වේද කියලා නේද හිතෙන්නේ කියලා එනවා. ඇත්තට මිනිස්සු පාවු මට කියන්න දේවල් නැහැ. ඇත්තටම දුකයි මං ගැන කතා කරන්නෙත් නෑ. ඒ තරම් දුකයි. ඉතින් ඔන්න ඕක තමයි මං කොණ්ඩේ මේ ගෙදර ඉන්න දවසට දාන්නෙම ඕක. ඔය විදියට මං උඩින් බූල දාලා ඔය විදියට ගොතා ගන්නවා. එතකොට මට පහසුයි වගේම දාඩිය දාන්නෙත් නෑ. ඊටත් උයද්දී ඔය ගෙදර වැඩ කරද්දී කොණ්ඩ ගස් හිටින ප්‍රමාණය අඩුයි. ඉතින් වනාගෙන ඉද්දී මේ අපහසුයි එහෙම. ඉතින් ඔය විදියට මං කොණ්ඩේ ගොතා ගන්නවා. මම රෑට නම් නෝමල් කොණ්ඩේ ගොතන උඩින් බූල දාන්නේ නැහැ. එතකොට තද වෙන ප්‍රමාණය වැඩි වෙන කොණ්ඩේ කැඩෙනවනේ. මේ රෑට නම් නෝමල් කොණ්ඩේ ගොතලා මේ යටින් නවනවා. මං කොණ්ඩේ කවදාවත් දිග අරන් මේ ගොතලා නිදාගන්නේ නැහැ. කොණ්ඩේ අගිස්ස පැලෙනවා. කොණ්ඩේ අනිවාර්යෙන් යටින් නවලා දෙකක් තුනක් නවලා බුලක් දාලා තමයි මම රෑට නිදාගන්නේ. එතකොට කොණ්ඩේ අගිස්ස පැලෙන්නේ නැහැ. ඔය විදියට ඉතින් මේ අනිවාර්යෙන් මේ දවස්වල මම බොඩි ලෝෂන් එකට විදියට වැස්ලින් තමයි ගාන්නේ. මොකද මගේ අතපය මේ වේලෙනවා වගේ. මේ ඉතින් වැස්ලින් ටිකක් ගාගෙන දැන් යන්න ඕන මල් වලට වතුර දාන්න. මලුත් නෙමෙයි මම ගොඩක් හදා ගන්න හදන්නේ කෝමාරිකා. මේ මං අද නම් කෝමාරිකා උඩ කියන්නේ ගලක් තියෙන ගල කොටසේ පොඩි පස් කොටසක් තියෙන. එතන කෝමාරිකා පඳුරු ගොඩක් හැදිලා තියෙන්නේ. මම ඔයාලට ඒ ටිකේ වීඩියෝ එකක් ගේන්නම්. ඒතර මං කෝමාරිකා පාවිච්චි කරනවා වැඩි. මොකද කෝමාරිකා වලින් මගේ අර කකුලේ යටිපතුල් පැලෙන්න ගත්තා මේ සිමෙන්තියට. ඒවත් මේ හොඳ වුණා. ඊට මම මූණට ගානවා කොණ්ඩෙට ගානවා කෝමාරිකා. ඉතින් මං ඒ හින්දා ඒව තමයි ගොඩක් හොයාගන්නේ. ඔය දැන් පැල සවුත්තු වීගෙන එන්නේ පෝරවත් දාන්න බැරි වුණා එළවලු පෝරව මේ එළවලු පැල වලට. මේ ඉතින් දැන් ඕක පටන් ගන්න ඕන ආයේ මේ පැල වලට වතුර දාලා ඊට පස්සේ අපි තේ එකක් හදා ගන්න ඕන. අපි දෙන්නම දැන් ඇඟ හොදගෙන ඉන්නේ. මේ මල් ටිකත් කඩලා තේ එකක් බොන්න ඕන. ඔය විදිහට ඉතින් පැල වලටත් වතුර දානවා. මම ඔයාලට පෙන්නන්නම්. මං කෝමාරිකා පොඩි ඔය ලොකු පඳුරෙන් පොඩි පඳුරු ඇවිත් තිබ්බ. මං ඒවා මේ වෙනම ඉඳගත්තා. ඔය පෝච්චි වල හැදෙනට වඩා එයාලට අර ඉඩ ලොකුවට අතු හැදෙන මේ කෝමාරිකා අර මහත් එක. ඒකින්ද මං බිම ඉඳගත්තා. මේ ඔය ඇන්තූරියම් පැලෙට නම් මං ආසයි. ඕක මට මේ අපේ හබීගේ අම්මා තමයි ගෙනත් දුන්නේ ওই පැලේ. මේ එයා ගිය ගෙදරකින් තිවිලා. එහෙම ඔය තියෙන කෝමාරිකා. ඕව තව ලොකු වෙන්න ඕන.
මේ කෝමාරිකා පඳුරු ඔය විදිහට පොඩි පොඩි ඒවා ගොඩක් හිටවගෙන තියෙනවා. ඊට පස්සේ ඔය එහා තියෙන්නේ නම් කටරොලු. ඔය කටරොලු නම් මං හොරකම් කරා ඇත්තම කිව්වොත්. අපේ හස්බන්ඩ්ගේ බයිසිකලේ මේ ෂීට් එක හදන්න ගියා. ඒ හදන්න ගිය තැන මේ පොඩි වැලක් තියුණා. ඒකේ කරල් වේල්ල තිබුණා. මං කර වැඩ ඉතින් අයිතිකාරයට හොරා ඉතින් කඩා ගත්තා. කඩාගෙන ටක් ගාලා බෑග් එකේ දාගත්තා ඉතින්. ඔන්න ඉතින් මම මලුත් කැඩුවා. මලුත් කඩලා ඉතින් අපේ හස්බන්ඩ් අපි දෙන්නට තේ හදනවා. එයා ගෙදර ඉන්න හැම දවසකම ඉතින් එයා තමයි එක්ක උයන්නේ, තේ හදන්නේ, හැමදේම ඉතින් එයා මට කරනවා. එහෙම තමයි ඉතින්. ඉතින් ළමයි දෙන්නෙක් හැදුනන් පස්සේ ඉතින් ඕවා නෑනේ. හින්දා ඉතින් දැන්ම කරගන්න දෙයක් තමයි. ඔන්න ඉතින් අපි දෙන්න ටිපෝස්චා කාලා තේ බොනවා. ඊට පස්සේ ඉතින් හවස ඉතින් පහන තියලා බුදුන් වැන්ද අපි දෙන්නම. අපි දෙන්න ආසම වැඩක් ඕක. නොවරදවාම උදේ හවස අපි දෙන්න කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න.